Hi guys, මොකද කාලයකට පස්සේ මම ඕගලන්ට කියලා දෙනවා අද රස්ම රස හැම්බර්ගර් එකක් හදාගන්නේ කොහොමද කියලා ගෙදර මේ විදිහට හදලා බලන්න. මේක ගොඩක් රසයි මේ රෙසිපි එක. ඉතින් මුලින්ම අපි හදාගන්න ඕනේ ස්වීට් අනියන් එක. මේ ලුණු පැණි රසට ටිකක් හදාගන්න ඕනේ බර්ගර් එකට. ඉතින් අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. දැන් මේ ලුණු ටික අපි හොඳට කපලා තියෙන්නේ. මේක දැන් පොඩ්ඩක් මේ ඇඟිලි වලින් මෙන්න මේක කළා. මෙන්න මේක සම්පූර්ණ දිග අර ගන්න ඕනේ. මේකට ඔලිව් ඔයිල් පොඩ්ඩක් විතර මෙන්න මේ විදිහට දාගන්නවා. මේක දැන් මේ හොඳට පදම් කරගන්නවා මේකේ. දැන් කපාගත්තු ලුණු ටික මේකට දානවා. මේ ටික ඔක්කොම මේ විදිහට ලුණු ටික දානවා. මේක අපි දැන් මේව වහ ගන්නවා. මොකද පොඩ්ඩක් වතුර උනන්න ඕනේ මේකට. සාමාන්‍යයෙන් මේක වහපුවම මේ ලුණු එකේ වතුර උනන්න ගන්නවා. ඒ හින්දා පොඩ්ඩක් විතර වහලා තියෙනවා. නැත්තම් මේ ලුණු එක කර වෙන්න ගන්නවා. කර වෙන්න අපි මේක හදා ගන්න බෑ. ඒ හින්දා මේකට පොඩ්ඩක් වතුර උනන්න ඕනේ. හරි. දැන් මේක ඇති අපි විනාඩි 10ක් විතර මේක තියාගත්තම හොඳටම ඇති වෙලාව. ඊට පස්සේ ලාවට වතුර උනලා තියෙන්නේ. දැන් මේකට අපි එක්කව කරනවා සෝයා සෝස් ටික. ඒ ප්‍රමාණයට මේ ඩාර්ක් සෝයා සෝස් ඒකින්ද මම පොඩ්ඩක් විතර එක්කව කරගන්නේ. පැණි එක්කව කරගන්නකොට තමන්ගේ ඒ ලුණු ප්‍රමාණයට තමයි එක්කව කරගන්න ඕනේ. ගොඩක් එක්කව කරගන්න එපා. ඒ ලුණු කපලා තියෙන ප්‍රමාණයට එක්කව කරගන්න. හොඳට මේක. ඊපස්සේ මේක පොඩ්ඩක් කවලම් කරගන්න හොඳට. මේ ආකාරයට. දැන් මේක හරි. මේක නියම ගානට ඇවිල්ලා තියෙනවා. එක හැම්බර්ගර් එකක් ග්‍රෑම් 250ක් විතර වෙනවා. ග්‍රෑම් 250ක් වගේ හැම්බර්ගර් තුනක් අපි අරගෙන තියෙනවා. ඒක අපි පදල්ලට දාගන්නවා. උනනවා වැඩි එක මේ වෙනකොට ඒ හින්දා සයිඩ් එකෙන් තෙල් පොඩ්ඩක් විතර දාගත්තම ඇති. ගොඩක් දාගන්න ඕනේ නැහැ. දාගෙන ඉවර වෙලා මේක දැන් මෙන්න මේ ගානට එක පැත්තක් මේ වෙනකොට අනිත් පැත්ත දාගන්න. ගොඩක් කර වෙනකන් ඉන්න එපා. හේතුව මේ නැත්තම් මේක වල ගැහෙන්න බලනවා. ඒ හින්දා මුලින්ම දෙපැත්ත මේම දාගෙන දෙපැත්ත හොඳට මේ දල ගන්න. ඊට පස්සේ මේක හොඳට කර වෙන්න තියෙනවා. ඊට පස්සේ අනිත් පැත්ත දාගන්න. අපි හැම්බර්ගර් ටික බැලනකන් දැන් මේක ලෑස්ති කරගත්තා. මේ ඇවිල්ලා සලාද කොළ. ඒකට සලාද කොළ දෙකක් විතර මේම අරගෙන මෙහෙම තියලා ඒකට තක්කාලි පිටි දෙකක් තියාගෙන තියෙන්නේ. අරක බැදිනකන් මේ අත්‍යවශ්‍ය දේවල් මෙහෙම රෙඩි කරගත්තම ගොඩක් ලේසි. මේක හදලා මෙහෙම පැත්තකින් තියාගන්න පුළුවන්. දැන් මේ ගානට බැදිලා තියෙන්නේ. දැන් අපි ඒක පිටාන කර තියාගමු මුලින්ම. මේ ආකාරයට. ඕකේ. මේ බන් එක කහ වගේ දාලා මම ඉතින් විදිහට ඇතුළට තියෙන්නේ. ලස්සනයි. මේ බන් දෙක. එතකොට මේක හෙල්දි විදිහට හදපු බන් එකක්. මේ ඇතුළ මේ ඇට ಜಾති ඔක්කොම කවලම් කරලා තියෙන්නේ මේකට. වට්ටක් ඇට තියෙනවා, ඕට්ස් තියෙනවා. එක ඇට ಜಾති. මේක දැන් අපි oven එකට දාගමු. oven එකට දාලා මේක සාමාන්‍ය ගානට පුච්චගෙන ඉන්න ඕනේ. මේක මුලින්ම අපි oven එකට දාමු. මේක oven එකට දැම්මම මම දාලා ඒක විනාඩි 5ක් විතර තියාගමු. බන් එක හොඳට පිච්චෙනකම්. මේක හොඳට දැන් අපිට උමනා ගානට පිච්චිලා තියෙන්නේ බන් එක. හරි එහෙනම් අපි මේක දාන්න පටන් ගමු. මේකට මේ ප්‍රෙස් චීස් එකක් අපේ තියෙන මේ තියෙන ප්‍රෙස් චීස් එකක් මේක ගාලා තියෙන්නේ අල්ලා කාප්‍රා කියලා. මේක එළු කිරි වලින් හදන චීස් එකක්. සම්පූර්ණ පාන් කරමු. මේක ගා ගන්න ඕනේ සම්පූර්ණ පාන් කරමු. චීස් එක. මේකට පොඩ්ඩක් ගා ගන්න පුළුවන්.
දැන් අපි ගාගෙන ඉවරයි. මේ චීස් එක කොච්චර කෑවත් එම් ප්‍රශ්නයක් නැහැ. මේකේ ගොඩක් ලොකුවට ෆැට් එක නැහැ. මේක එළු කිරි වලින් හදන හින්දා මේක ගොඩක් ඇඟට ගුණ චීස් එක. මේකට අපි දැන් ගම්බිරිස් කුඩු පොඩ්ඩක් විතර දාගමු. මෙන්න මේම. පොඩට පොඩි සරක් තියෙන එකට අපි කැමති කොහොමද සරක්. ඊට පස්සේ මේකට අපි දානවා මේ ස්වීට් අනියන් එක. ස්වීට් අනියන් ටිකක් දානවා. මෙන්න මේම. මේක හොඳට කවලම් කර ගන්නවා මුලින්ම. කවලම් කරගෙන මේක හොඳට ස්වීට් ටික වැටෙන විදියට හොඳට ස්වීට් අනියන් ටිකක් මේව දානවා මේකට. මේ ගන්නට දාලා මේකට අපි බූගර් එකක් මේක උඩින් තියෙනවා මෙන්න මේම. අපි දැන් මේකට තියෙනවා මේ කාල්වේ ක්‍රිස්පි මේ සල්සා රෝස එකක් මේක මේ සෝස් එක මේක අපි දා ගන්නවා. මේ සල්සා එක මෙන්න මේම දා ගන්නවා. ඊට පස්සේ මේකට අපි මේ අපි හදාගත්ත මේ සැලඩ් මේක මෙන්න දා ගන්නවා. ඊට පස්සේ අපි මේකට මෙන්න මේ චෙඩ්ඩාර් චීස් එක තියන්න ඕනේ. මේ චෙඩ්ඩාර් එක චීස් එකක් හරි දෙකක් හරි කමන්නේ මෙහෙම තියන්න ඕනේ. කියලා මෙන්න මේකෙන් අපි මේක වහගන්න. මේක පණීනි එකක් මෙන්න මේ විදියට එන්නේ. මෙන්න මේ විදියට තමයි මෙන්න එක බර්ගර් එකක් එන්නේ. අපි අනිත් බූගර් එක හදාගමු. ඒකට අපි මේක මේ තලාල්ලා තියෙන බූගර් එකක් ගත්තා. මේ විදියට. ඒකට අපි මුලින්ම දානවා ස්වීට් අනියන් එක. ඒකට අපි අර චීස් එක දාන්නේ. කෙලිම ස්වීට් අනියන් එක දාන්නේ. ඊට පස්සේ බූගර් එක තියෙනවා මේම. කියලා මේකට දානවා අපි මයොනයිස් ටිකක්. මේ කාල්වේ කියන මයොනයිස් එක. මේක හොඳ බ්‍රෑන්ඩ් එකක්. මේ මයොනයිස් එක ගොඩක් රසයි. මේකට ඉන්සලාත් එක මේ සලාඩ් එක මෙහෙම තියා ගන්නවා. මේකට අපි බිත්තරයක් තියා ගන්නවා මෙන්න මෙන්න. බුල්සයි එක මම තියා ගන්නවා. ඊපස්සේ අපි ඒකට පොඩ්ඩක් විතර ගම්බිරිස් කුට්ටියක් උඩින් දානවා. ඊට පස්සේ ඒකට මේකෙන් චීස් දෙකකුත් මෙන්න මෙහෙම තියා ගන්නවා චෙඩ්ඩාර් චීස්. ඊට පස්සේ මේක මේකෙන් වහ ගන්නවා. මෙන්න මෙහෙම. ගම්බිරිස් දාපෙන්ද දෙවිල්ල ගතිය තියෙනවා. අනියන් එකේ හොඳ ස්වීට් ගතියක් වෙනවා. ක්‍රෙමෝසෝ හොඳට ක්‍රීම් තියෙනවා. සහ බර්ගර් එකත් එක්ක එනකොට හොඳ කොම්බිනේෂන් එකක් මේක. ගොඩක් රසයි මේක. ඔයගොල්ලෝ try කරලා බලන්න. try කරලා බලලා කමෙන්ට් එකක් දාන්න. හරි එහෙනම් අපි නැවතත් හොඳ වීඩියෝ එකකින් හම්බ වෙමු. මම අලුත් රෙසිපි එකක් අරගෙන ඔයගලන්ට එන්න. එතකන්